හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපිත් එහෙම තමයි සාමාන්‍ය විදියට ඉතින් නෝමල් එකේ ඩේලි රූටින් එක ගෙවාගෙන ඉතින් ඉන්නවා. ඔන්න ඉතින් උදේම කන්න උයාගත්තා. අද උයලා තියෙනවා බත් උයලා කොටු කළ සම්බල් හදලා. ඉතින් මේවා උදේ අම්මා තමයි හදලා තිබුණේ. හස්බන්ඩ්ගේ අම්මා. ඊට පස්සේ දැන් මම මොන හරි හදා ගන්න ඕන. බබා ඉතින් නිදි ඇතරදී මම හිතුවා මෙන්න මේ සෝ එක try කරන්න ඕනේ කියලා මේක අලුතෙන් ගෙනාවේ. ඉතින් ඒක ඔන්න ඔය විදියට කඩලා ලුණු ටිකක් එහෙම දාලා උණු වතුරේ තැම්බෙන්න තියලා තිබුණා. මේක ඉස්සඩෙවල් සෝ එකක්. ඉතින් සෝය වගේ දේවල් නම් හැමදාම කන්න හොඳත් නැහැ. ඉතින් හදිස්සියෙන් තමයි මේ වගේ දෙයක් හදලා ගන්නෙ. මොකද වැඩි වැඩ නැතුව ටක් ගාලා උයා ගන්න පුළුවන් නිසා. ඔන්න ඉතින් තෙල් දාලා මිටිකිරි ටිකක් එහෙම දාලා දැන් සෝය එකේ රස පාටට හැදිලා තියෙන්නේ. ඉතින් මේකත් හදලා ඉවරලා තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඊට කලින් මම හිතුවා මේ අපේ ගෙදර ගෙනල්ලා තිබුණ අයිස්ක්‍රීම් එකක්. ඉතින් අපි රෑ මේක අරගෙන ආවේ. ඉතින් කන්න උනේ නැහැ. දැන් මම හදන්නේ ඒ ටිකුත් කාලා ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් මේක ඩබල් ඩිලයිට් එක. මේක නම් මාරම රසයි. මම කොහොමත් මේ ඩබල් ඩිලයිට් එක ගෙනාවත් ගොඩක්ම කන්නේ චොකලට් තමයි. මම ගොඩක් ආස චොකලට් අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ ඔන්න කරන්න හිටපු වැඩේ තමයි ෆ්‍රිජ් එක අස් කරන්න. ඉතින් දැන් හදන්නේ ෆ්‍රිජ් එක අස් කරගන්න. කාලෙකින් අස් කරගන්න උනේ නැහැ. මොකද හස්බන්ඩ්ටත් වෙලාවක් නැහැ. මටත් දැන් දවසේ බිසි නිසා වෙලාවක් නැහැනේ. ඒක නිසා ඔන්න ඉතින් දැන් පුළුවන් විදියට මේක අස් කරගන්න යන්නේ බලන්නකො තියෙන විදිය. ඉතින් මේවා හැඩි වෙන්න හැඩෙන්න අපේ ඔළුවට නිදහසක් නැහැ. ඒකින්ද ඉක්මනට මම මේ රැක් ටිකක් ගලවලා අස් කරගෙන මුලින්ම මේ ටික සෝද ගන්න තමයි හදන්නේ. සෝදගෙන ඒ ටික වතුර බේරෙන් තියා ගන්න ඕන. ඔන්න ඒ ටික නම් මම සෝදගෙන ඉවරයි. ඉතින් මම මේසෙ උඩින් මේ විදිහට වතුර බේරෙන් තියාගත්තා. දැන් තියෙන්නේ ෆ්‍රිජ් එක ඇතුලේ ඉතින් පිහද ගන්න. මේ වගේ මම රෙදි කෑල්ලක් අරගෙන පිහද ගන්නවා. මොකද ගොඩක් රළු දේවල් වලින් අපි මේ ෆ්‍රිජ් එක එහෙම පිහදන්න හොඳ නැහැ. ගොඩක් පරිස්සමෙන් තමයි අස් කරගන්න ඕනේ, ක්ලීන් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ගොඩක් තදට බැඳිලා තිබුණා. කෑම එහෙම වැටිච්චා. ඉතින් ඩස්ට් එක වගේ. ඔන්න ඉතින් දැන් අස් කරගත්තාම බලන්නකො මාරම ක්ලීන් එකක් තියෙන මාරම ලස්සනයි. අන්න ඒ විදිහට තමයි ෆ්‍රිජ් එකේ දොර පැත්ත තියෙන්නේ. දැන් ඉතින් ඇතුල් පැත්තත් ඉක්මනටම ක්ලීන් කරගන්න ඕන. ඉතින් දැන් තියෙන්නේ ටිකක් අමාරු වැඩක්. දොර පැත්ත වගේ නෙමෙයි ඇතුළ ගොඩක් තියෙනවා අස් කරන්න. ඉතින් මේ අතරේ බබත් හොඳට මඩන්න ගත්තා. දැන් ඉතින් මම මේ ටිකත් ඔන්න ටක් ටක් ගාලා මස් කරගෙන දැන් ඉතින් බබා ගාවට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් බබා ආපහු නිදාගත්තා. දැන් ඉතින් මට හොඳට මහන්සි. දැන් මම හදන්නේ ගෙදර දූරියන් තිබුණා. ඉතින් මම හදන්නේ එයින් මදුළු දෙක තුනකුත් කාලා ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න. මේක නම් මාරම රසයි. ඉතින් මේ දවස් ටිකේ දූරියන් හැමතැනම තියෙනවනේ. මට මාරම ආසයි මේව කන්න. මම රම්බුටාන් වගේ එහෙම කෑවත් රම්බුටාන් එහෙම ගොඩක්ම කන්න ආස නැහැ. දූරියන් තමයි ගොඩක්ම කන්න ආස. ඔන්න ඉතින් මේ දැන් හවස් වෙලා. ඉතින් අපේ අම්මා ගෙදර ආවා. ඔන්න ඉතින් දැන් අපි හදන්නේ ළඟ තියෙන පුටු සිටයකට ටක් ගාලා ගිහින් එන්න. බබත් එක්ක යනකොට ඉතින් එයාටත් අමාරුයිනේ. අපි හිතුවා ඉතින් බබාව හස්බන්ඩ්ගේ අම්මා ගාව තියලා ටක් ගාලා ගිහිල්ලා එන්න ඕන කියලා. ඉතින් ඔන්න දැන් මම බෑග් එකකුත් අරගෙන ආවා බඩු ගෙනියන්න. ඉතින් shopping වලට වැඩිය හොඳයිනේ shopping ගෙනහිල්ලා ගෙදරක් පිරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හස්බන්ඩ් ඉතින් අර සිල්ලර ඒ කියන්නේ කිරණ බඩු ටික ගන්නකම් මම හිතුවා බබාට ඕන කරන බඩු අපේ ගෙදරට ඕන කරන බඩු ගන්න ඕන කියලා. ඔන්න ඔය විදිහට ඉතින් මේ එයාට සබන් ජාති නම් එහෙම ගොඩාක් හම්බුණා. මම හිතුවා අද එයාට බේබි වොෂ් එකක් ගෙනියන්න ඕන කියලා. ඊට පස්සේ ඔන්න මම ටික දවසක් ඉඳන් ආසාවෙන් හිටියා මේ වොන්ඩර් බාර් එක try කරන්න. ඉතින් හස්බන්ඩ් මායි ඔන්න එකතු වෙලා ඒකත් කෑවා.
මේ ඊට පස්සේ දවසේ උදේම බබාගේ ඇඟ සෝදලා තමයි දවස පටන් ගන්න හදන්නේ. උදේම කරපු වැඩ ටිකුත් තියෙනවා. ඉතින් මම ඒවා වෙනදා වැඩ නිසාම වීඩියෝ වලට ගත්තේ නැහැ. ඒ ඉතින් ඉක්මනට බබාව සෝද ගන්න ඕන. මම මුලින්ම කරන්නේ බබාව සෝදන්න ඕන කරන, පිහදන්න ඕන කරන රෙදි ටික, එයාගේ පවුඩර් ඒ අයිටම් ටික ඉස්සෙල්ලම මේ විදිහට හදා ගන්නවා. මොකද බබාව සේදුවට පස්සේ යාට හීතල එනවා. ඉතින් ඕක හොය ඉන්න බැහැනේ. ඊට පස්සේ යාට අන්දන ඇඳුමත් මේ විදිහට තියාගත්තා. ඉතින් කලිසම් නම් විනාඩි 5 10 කොච්චර ලස්සනට ගත්තත් ඔන්න ඉතින් බලන්න කරගෙන තියෙන වෙලාව. ඔය මොකද කරගත්තේ? මෙන්න බලන්න යාළුවනේ ඩොට් එක තිබ්බහම උලාගෙන තියෙන හැටි. හරිම ලස්සනයි හොඳේ. ෂෝයි. ඕ ලස්සනයි. අයියෝ මේ බබා හැමදාම මේ වගේ ඩොට් එක උලා ගන්නවා. ඔන්න දැන් තමයි ඇඟ සෝදලා ඉන්නවා සෙල්ලම් කර කර. චීටි බබා බලන්න ආපහු මූණ සෝදන්න එපයි. ඒකනේ. ඊට පස්සේ ඔන්න මට බොන්න තියෙන කැල්සියම් පෙති එක බොන්න තමයි හදන්නේ. හැමදාම මම පෙත්තක් බොන්න ඕනේ දවල්ට. දැන් මාරම වැඩක් වෙලා තියෙන්නේ. මට ටික දවසෙ විටමින් වගේක් ගන්න බැරි වුණා. දැන් කොණ්ඩේ යනවා මාර විදියට. ඒකට කරන්න ට්‍රීට්මන්ට් එකක් මම දන්නෙත් නැහැ. ඉතින් මම කමියුනිටි පෝස්ට් එකක් දාලා අහුවාම හැමෝම කියලා තිබ්බේ විටමින් හරියට ගත්තාම මේක හරියනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඉතින් ඔන්න ගෙනාපු පැලවත්ත පිටි එක අද උදේ මට මතක් වුණ නැහැ වැඩත් එක්ක හදන්න. ඉතින් කලින් ගෙනාපු මැලිමන් පිටි ටිකක් තමයි උදේ හැදුවේ. දැන් මම හදන්නේ පැලවත්ත පිටි එක කඩලා වෙනද පිටි දාන බෝතලෙටම දාගන්න. අපි වෙනද කියන්නේ මැලිබන්. ඉතින් මේ පාර පැලවත්ත ගෙනාවා බලන්න කොහොමද කියලා. ඉතින් වෙනසක් නැහැ දෙකම ඉතින් එක වගේම තමයි. ෆ්‍රෙෂ් මිල්ක් දානවා නැති මීට වඩාත් හොඳයි කියලා මම හිතනවා. ඊට පස්සේ ඔන්න ඒකත් කරගෙන දැන් බබාගේ රෙදි එයාගේ නැපි එහෙම තියෙන පාට අන්දන ඒවා ගෙදරට අන්දන ඒවා මම එයාගේ රෝස් පාට බොක්ස් එකේ තමයි දාලා තියෙන්නේ. එයාගේ ওই විශේෂ බඩු ටික මම මේ විදිහට කබඩ් එකේ එක තැනක අරන් තියලා තියෙනවා. ඉතින් ඒ දැන් මම දැන් අස් කරගන්න හදන්නේ. මොකද පොඩි බබාලගේ දේවල් නිරතුරුවම පිරිසිදුව එයාගේ සේෆ්ටි එක ගැන හිතලා තියෙන්න ඕනේ. ඒක නිසා මම කබඩ් එකේ ඒ කොටස අස් කරගන්න තමයි හදන්නේ. මම ඉතින් මේ විදිහට යටට ඉටි කවරයක් තමයි දාලා තියෙන්නේ. මොකද රෙදි එහෙම දැම්මට වැඩක් නැහැ. අර ඉටි රෙද්දක් වගේ දැම්මම හොඳයිනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔඩි කරලා දා ගන්නවා. එතකොට මම හිතනවා අර පොඩි කූඹි වගේ එහෙම සත්තු වෙන්නේ නැහැ කියලා ගොඩක් කට්ටිය එහෙම කියනවා. ඊට පස්සේ ඔන්න එයාට හම්බෙලා තිබ්බ ගිෆ්ට් වගේ මම අරන් තිබ්බා. මොකද එයාට දැනට පාවිච්චි කරන්න බඩු තියෙනවා. ඉතින් ඒ ටික ඉවරුනහම තමයි මේ ටික ගන්නෙ. ඊට පස්සේ ඔන්න එයාගේ අර ගමන් එයාව එක්කන් යන බෑග් එක ඒකත් ඔන්න අරන් තිබ්බා. ඉතින් ඒක ඕන වෙන්නේ අපිට දුර ගමනකට වගේනේ. ඒක නිසා ඊට පස්සේ එයාට අමතරව පැම්පර්ස් එහෙම ගෙනත් තිබුණා. ඒ පැකට් එකත් මම මෙතන හස් කරගෙන තියාගත්තා. ඉතින් වෙනද ස්මෝල් ඇන්දේ බබා දැන් අඳින්නේ මීඩියම්. ඉතින් බලන්නකෝ බබාලා අද ඉන්න විදිහ නෙමෙයි හෙට ඉන්නේ අනිද්දාට. ඉතින් එන්න එන්න ලොකු වෙනවා. ඉතින් අපිට තියෙන්නේ ලස්සන මතක එකතු කරගන්න. ඊට පස්සේ ඔන්න එයාට තෑගි හම්බෙලා තිබ්බ තව ලොකු සබන් පැක් පවුඩර්. ඉතින් ඒවත් මම අරන් තිබ්බා මොන වෙලාවට ගන්න. ඔන්න ඒ වැඩෙත් දැන් ඉවරයි. ඊට පස්සේ ටිකක් නිවාඩු පාඩු විඳගෙන අපේ ගෙදර ගෙනත් තිබ්බා මේ වගේ චීස් රස බයිට් එකක්. ඉතින් ඒකත් කකා ටීවී එක පොඩ්ඩක් බැලුවා. මේ දවසේ නම් හස්බන්ඩ් වැඩ. ඔන්න ඔහොම ඉඳලා ඉතින් දන්නමතු රෑ වුණා. දැන් හදන්නේ ඉතින් බතක් එහෙම තියලා. මේ හදන්නේ නම් අපේ ලකීගේ කෑම එක. ලකී කිව්වා අපේ ගෙදර ඉන්න බව්වා. ඉතින් එයා කෑම එක තමයි මේ හදන්නේ මස් එහෙම දාලා. එයාට හොඳ රසට බත් එකක් හදලා දුන්නා. දැන් අපට චිකන් තියෙනවා. අපි ඒකත් මම මැරිනේට් වෙන්න දාලා තියෙන්නේ. මස් කරි එහෙම දාලා දැන් ඒකත් හදලා තව මොන හරි පොඩි දෙයක් හදලා රෑ කෑම වේලේ ඉතින් අරගන්න තමයි හදන්නේ. ඉතින් අද වේලස්සන කාලා වේලස්සන නිදා ගන්න ඕනේ. හෙට අපිට විශේෂ වැඩක් තියෙනවා. ඔන්න මේ ඊළඟ දවසේ උදේ අද බබාගේ විශේෂ වැඩකට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා නම් ඉතින් සාමාන්‍යයෙන් දන්නේ නැති මාස 4 ලැබුවාම එයාට බෙහෙත් දෙන්න යන්න ඕන. ඔන්න ඉතින් මාත් මේ විදිහට ඉතින් නෝමල් විදිහට ලෑස්ති වෙලා යන්න හදන්නේ.
මම හිතුවා ඉතින් බබා ගොඩක් එහෙම අඬාවි එහෙම කියලා. පව් එහෙම නැහැ. එයා දැන් මාස 4ක අපිට කලින් නම් කියලා තිබ්බේ කකුලට විතරයි විදින්නේ කියලා. අද එක් අඟයට පස්සේ කිව්වා අතටත් විදිනවා කියලා. ඉතින් අතට විදිනකොට බබා මන් දිහා බලන් හිටියේ ඇඬුවත් ඔන්න මොකුත් ඉතින් නෑ. කකුලට විදින දැන් තමයි ඇඬුවේ. දවල් 12ට විතර ඇති. දැන් තමයි අපි ගෙදර ආවේ. බබාට බෙහෙත් එකක් විදගෙන. ඉතින් හොඳ ගණන් ගොඩක් වෙලා එතෙන්ට වෙලත් හිටියා. ඔය බබාට අද මාස 4 බෙහෙත් එකකින්ද අතටත් විද්දා කකුලටත් විද්දා. ඉතින් තිබුණොත් උනාවොත් පැන්ඩෝල් සිරප් එහෙම දෙන්න කියලා කිව්වා. දැන් ඉතින් යා ළඟටම වෙලා බලා ගන්න ඕන. අද ඉතින් හස්බන්ඩ් ගෙදර ඉන්න නිසා බය නැහැ. ඉතින් ওই විදිහට තමයි අද අපේ උදේ වරුව එළියටම ගත වුණේ. ඉතින් හවස් වරුව අපි බලමු කොහොමද ගත වෙන්නේ කියලා. මේක ඉතින් දවස් 3ක විතර vlog එකක්. ඉතින් ඔයාලත් ආසාවෙන් බලලා ලස්සන කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ බබාට බෙහෙත් දීද්දහම ඔයාලා ලබපු අත්දැකීමත් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම හිතන්නේ ඒ අත්දැකීමුත් මට ගොඩක් වැදගත් වේවි කියලා. ඔන්න බලන්නකෝ බෙහෙත් ටික විදලා ඇවිල්ලා ඔන්න ඉතින් දඟ කර කර ඉන්නවා. මෙහෙම හිටියට යට හවස් වෙනකොට ගොඩක් අමාරු වුණා. අඬන්න එහෙම ගත්තා. ඔන්න ඉතින් ආපු ගමන් මං උණු මුණු ටී එකක් බොන්න තමයි හදන්නේ. හස්බන්ඩ් නම් පොඩි වැඩ වගේකට එළියට ගිහිල්ලා. ඉතින් එයාටත් මේ දවස්වල වැඩ. ඉතින් ගෙදරින් දවසට එයා බලන්නේ දැන් මේ සරුංගල් කාලේනේ. ඉතින් එයා සරුංගලක් එහෙම යවලා එහෙම තමයි. ඉතින් ඒව හැමදාමත් නැහැනේ. ඉතින් තමන්ගේ ආසාවනේ. එයා ඔන්න ගිහිපු අතරේ බබා නම් ඇඳට වෙලා ඉන්නවා. මම කර වැඩේ කොස් තිබුණා අපේ ගෙදර. කොස් ටිකක් තම්බ ගන්න හදන්නේ. ඔන්න ඉතින් වොයිස් දෙනකොටත් ඔයාලට ඇහෙනවා. ඉතින් වොයිස් දෙන මං ඊට පස්සේ දවසේ ඉතින් යාට බෙහෙත් දෙන ආවට පස්සේ එයා හොඳටම අඬනවා.